හරි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා. ඉතින් ඔයාලට ටිකල ඉන්නේ channel එකෙන් අරන් එන තවත් එක ඊමණි වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔතන ඔයාලට අරන් තියෙන platform එක තමයි 50 BTC කියන platform එක. ඉතින් ඔයාලට මතක ඇති කලින් CoinWid කියලා platform එකක් තිබුණා. මේ platform එක අදටත් run වෙනවා. දැනට අවුරුදු 4ක් 5ක් විතර වගේ මේ platform එකත් ඇවිල්ලා. ඉතින් මේ platform එක තාමත් හොඳට run කරනවා. යාළුවගේ admin team එක විසින් launch කරපු අලුත්ම platform එක තමයි මේ 50 BTC කියන platform එක. ඉතින් මේක ඔයාලට game play කරලා තමයි මුදල් හොයන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ අතින් යම් කිසි මුදලක් invest කරලා තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු මොකක්ද website එක කියලා. සම්පූර්ණ විස්තර වීඩියෝ එකෙන් කතා කරමු. කොහොමද වැට් ටික වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට වීඩියෝ එකේ description එකේ වගේම comment section එකේ දාලා තියෙනවා ඔයාලට මේ platform එකට එන්න ඕනේ link. ඉතින් ඒ වගේම මෙයාලගේ signal channel වල link සම්පූර්ණ විස්තර ටික ඔයාලට මම කිය විතර description එකේ නැත්නම් comment section එකේ දාලා තියෙනවා pin comment එකක් විදිහට. ඉතින් ඔයාලා register link එක click කරලා අපම ඔයාලා අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් මේක තමයි මේ 55 BTC කියන platform එකේ register interface එක. ඉතින් මෙතෙන්දී ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ domain එක දුවන්නේ .com domain එකෙන්. ඉතින් මෙයාගේ .com domain එකෙන් දුවන website ටික කාලයක් run වෙනවා. ඉතින් මෙයාලා කොහොමද CoinWid එකේ admin ලා team එක මේක launch කරපු හින්දා අලුත්ම site එක ආව ගමන් හින්දා ඔයාලට මේ site එකෙන් හොඳ profit එකක් ගන්න පුළුවන්. මොකද CoinWid එක කරපුවා දන්න මුලදී CoinWid එකේ win එක දිගට ගියා. ඉතින් දැනටත් එහෙම තමයි තවටත් CoinWid කියන site එක වැඩ කරනවා. ඉතින් යාළුවගේ admin team එක විසින්ම launch කරපු අලුත්ම platform එක මේක. මේකෙත් ඔයාලට CoinWid එකේ වගේම game play කරලා තමයි මුදල් හොයන්න තියෙන්නේ. ඉතින් බලමු මේ platform එකේ කොහොමද register වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන බලන්න පුළුවන් sign up කියලා තියෙනවා. එතන මෙතන please enter the username කියලා තියෙනවා. මෙතනින් ඔයාලගේ name එක ගහලා ඉලක්කම් දෙයක් එහෙම නැත්නම් ඔයාලා කැමති එකක් මෙතන type කරන්න ඔයාලගේ නම. ඊට පස්සේ මෙතන වගේ country code එක වැටලා තියෙනවා 94 කියලා. මෙතන තියෙනවා please enter your mobile කියලා. මෙතනින් වගේ phone number එකක් දෙන්න ඕනේ. වැඩ කරන phone number එකක් දුන්නත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන please enter the password කියලා තියෙනවා. මෙතන හොඳ strong password එකක් දෙන්න අකුරු ඉලක්කම් symbol ඔක්කොම කරා. ඊට පස්සේ මෙතන please enter the password again කියලා තියෙනවා. එතකොට මේ උඩින් දුන්න password එක මෙන්න මෙතනින් type කරගන්න. ඒ type කරන මෙන්න මෙතන sign up කියන එක click කරගෙන ඔයාලට පුළුවන් account එක create කරගන්න. මෙතන sign up කියන එක click කරලා ඔයාලට එනවා captcha එක. ඒ captcha එක fill කරාට පස්සේ ඔයාලට සාර්ථක account එක create කරගන්න පුළුවන්. ඉතින් ඔය account එක create කරගත්ත පස්සේ ඔයාලට account එක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ account එක. ඉතින් ඔයාලට මේ account එක බලන්න පුළුවන් මෙතන සම්පූර්ණ විස්තර ටික කියලා තියෙනවා. මෙලගේ deposit option එක ඊට පස්සේ withdraw option එක activity ඊට පස්සේ invite කරනවා ඔයාලට මෙතන ඊට පස්සේ මෙතන game section එක ඊට පස්සේ help ඊට පස්සේ මෙලගේ service මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට download icon නැත්නම් මෙන්න මේ click කරලා ඔයාලට උන මෙලගේ මේ app එක උනා download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන ගියාම බලා ගන්න පුළුවන් live chart එක නම් මෙලගේ මේ platform එකේ අපේ currency වල. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතන ගියා නම් ඔයාගේ profile එක. ඉතින් මෙතනදී ඔයාලට වැඩ කරන්න ඔයා මේකට ඩිපොසිට් එකක් කරගන්න ඕනේ. ඒක මෙයාලගේ ඩිපොසිට් එකක් කරනකොට ඔයාලට ඩිපොසිට් බෝනස් වගේ දේවල් ඇඩ් වෙනවා. මම ඔයාලට දැන් ඒක පෙන්නන්න. හරි ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ බෝනස් හම්බෙන දේවල් තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මේ බෝනස් වල තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩිපොසිට් කරන එකට 10% අමතර බෝනස් එකක් හම්බෙන. ඒ වගේ දේවල් මෙතනදී මෙයාලගේ මේ බැනර් වල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ බැනර් බලා ගන්න පුළුවන්. ඉතින් බලමු වෙබ්සයිට් එකට ගිහින් කොහොමද ඔයා හරියට මේ වෙබ්සයිට් එකට රීචාර්ජ් එකක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන ඩිපොසිට් කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ ඩිපොසිට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලන්න පුළුවන් USDT TRC20 කියන currency එක තමයි මෙතන සපෝට් කරන්නේ. ඉතින් unlimited amount කියලා තියෙනවා. මෙතන ඔයාලට මේක ක්ලික් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතනින් the currency chain type is TRC20 please ensure that select chain is type කියලා මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේකට ඩිපොසිට් එකක් කරනකොට අනිවාර්යයෙන්ම TRC20 USDT තමයි ඩිපොසිට් කරගන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ wallet address එක copy කරගෙන ඔයාගේ wallet එකට යන්න. හරි ඉතින් මම මේ විදිහට මමගේ wallet එකට තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී යනවා මගේ මෙන්න මේ spot කියන එකට. ඉතින් මේ spot කියන එක ගිහිල්ලා මම මෙතෙන්දී select කරගන්නවා USDT කියන currency එක. ඉතින් මම මෙන්න මේ විදිහට USDT කියන currency එක select කරගන්නවා. ඒක select කරගත්ත පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා deposit වගේම වගේම withdraw transfer කියලා මම මෙතනින් මෙන්න මේ withdraw කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ option එකක් මෙතනින් මම මෙන්න මේ send back crypto network කියන එක select කරනවා. හරි ඉතින් ඔයාලා දැන් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම copy කරගන්න wallet address මෙතන සඳහන් කරලා තියෙනවා Tron TRC20 කියන network එක සඳහන් කරලා තියෙනවා. withdraw amount එක මේ විදිහට $250ක් කියලා දාලා තියෙනවා. ඉතින් මෙතෙන් ඔයාලට බලන්න පුළුවන් receive වෙනවා කියලා තියෙනවා $249ක්. network fee එක USDT එකක් කරනවා TRC20 වලින් Binance එකෙන් withdraw කරලා. ඉතින් ඔයාලා මෙතන withdraw කියන එක click කරලා ඔයාලගේ wallet එකේ password එක නැත්නම් fingerprint එක දීලා ඔයාලට පුළුවන් password ඔයාලගේ withdraw එක confirm කරගන්න. හරි ඉතින් ඔයාලා ඊට ඔයාලගේ platform එකට මුදල් සාර්ථකව deposit කරා නම් ඔයාලට පුළුවන් මේ විදිහට මේ කියන එකට යන්න. මේ කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ balance කියලා තියෙන එකක් මෙන්න මේ balance කියන එකට click කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා deposit කරමු මුදල ඔයාගේ wallet එකට වැටලා තියෙයි. ඉතින් මේක මගේ second account එක. ඉතින් මගේ main account එක තියෙනවා. ඒතර මම ඔයාලට මේකෙන් තව සෙල්ලම් කරලා පෙන්නන්න. ඉතින් මෙතනදී මගේ wallet balance එකේ තියෙනවා $288ක ප්‍රමාණයක්. ඉතින් අපි බලමු කොහොමද මේ platform එකේ අපි හරියටම වැඩ කරන්නේ කියලා. ඉතින් මෙතනින් ඔයාලට back වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ profile icon එක click කරලා බලමු. මෙතනින් ඔයාලට authentication එකක් ගන්න තියෙනවා. ඉතින් මෙතන verification එකක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් මේ verification එකක් කරගන්න. ඒක කොහොමදත් හොඳයි. ඉතින් ඊට පස්සේ මම යනවා මේ home screen interface එකට. මෙතන ගියාට පස්සේ මෙතනින්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට games කියලා එකක් තියෙනවා. මෙන්න මේ games කියන එකට මම යනවා. ඉතින් මේ games කියන එක open කරගන්න. open කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන spin wheel එකක් තියෙනවා. ඒ වගේම red and green තියෙනවා. ඉතින් මෙතන red black කියලා තියෙනවා. ඒ වගේම foot game එක තියෙනවා. ඊට පස්සේ mind swapping game එක තියෙනවා. ඊට පස්සේ high low game එක, ඊට පස්සේ limbo game එක, ඊට පස්සේ crash game එක තියෙනවා. block game එක තියෙනවා. ඊට පස්සේ disc තියෙනවා. ඊට පස්සේ මෙතන red green 1 minute එක තියෙනවා. ඉතින් මේ විදිහේ ඔයාලට බලන්න පුළුවන් මෙතන game ගණනාවක් තියෙනවා. මේ hot game ටික. ඒතකොට මෙතන all කියන එකට දැම්මොත් ඔයාලට මේකේ තියෙන සම්පූර්ණ game ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම මේ hot කියන එකේ මේ විදිහට තියෙනවා. තියලා ඔයාලට මෙන්න මේ Mindswap කියන game එක ඉස්සෙල්ලා play කරලා පෙන්නනවා. ඉතින් මේක නම් මගේ favorite game එක මෙන්න මේ red green කියන game එක තමයි මගේ favorite game එක. ඉතින් මම මෙතන මේ Mindswapping කියන එක click කරනවා ඉස්සෙල්ලාම. හරි ඉතින් ඔයාලට දැන් බලන්න මම මේ විදිහට Mindswapping කියන එක මෙතනදී open කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපිට amount එකක් දාන්න පුළුවන්. මගේ balance එක වල බලන්න පුළුවන් $288ක් තියෙනවා. මෙතනින් amount එකක් දෙනවා මේ විදිහට $1
සාමාන්‍ය දෙකක් කියලා වගේ එහෙම නැත්නම් මේ විදිහට පහක් කියලා දෙනවා. හරි. මේ විදිහට මම ඩොලර් පහක් දීලා ඉවරලා මෙන්න මෙතනින් confirm කියන icon එක click කරනවා. හරිද? ඉතින් මෙතනදී බොම්බ පහක් select වෙනවා. ඒ වගේම මෙතනදී මේ gem වගේ icon 20ක් තියෙනවා. ඉතින් අපි බලමු මෙතනදී select කළා මේ විදිහට confirm දීලා. ඉතින් මෙතනදී අපිට මේකත් confirm කරන්න. මෙතනින් මම මේක confirm කරනවා. ඊට පස්සේ දැන් bet එක අපි enter වෙලා තියෙන්නේ. දැන් මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණට මේ විදිහට click කරන්න. ඉතින් ඔයාලා බලන්න මම ඩොලර් 5යි දැන් මේ ඩොලර් 6 සත 9ක් මේ විදිහට profit වෙලා තියෙනවා. ඉතින් තව එකක් අපිට select කරන්න පුළුවන්. මේ විදිහට select කරලා ඔයාලා බලන්න ඩොලර් 7යි සත 65ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මෙතනින් තව එකක් ඕන select කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඩොලර් 9 සත 79ක්. ඉතින් අපිට තව එකක් select කරන්න පුළුවන්. සමහරවිට අපිට බොම්බයක් අහුනොත් එහෙනම් මේ ටිකක් නැති වෙනවා. ඉතින් අපිට මෙතන settle now කියන එක click කරන්න පුළුවන්. මේ click කරලා ඔයාලා බලන්න පුළුවන්. මම bet එකට දාලා තියෙන මේ විදිහට ඩොලර් 5ක ප්‍රමාණයක් ඒ වගේම 1.95 ගානේ 5x වලින් මට ඩොලර් 979ක ප්‍රමාණයක් profit එකක් විදිහට එනවා. ඉතින් මම මේක confirm කියන එක click කරනවා. click කරලා ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට මගේ මෙන්න මේ විදිහට win කියලා වැටලා balance එක ඩොලර් 292ක් දක්වා up වෙලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් ආයිත් මෙතන amount එක සඳහන් කරගන්න පුළුවන්. ඉතින් මම amount එක මේ විදිහට පහම තියලා මෙතන තව පාරක් confirm කියන එක දෙන්නම්. මේ විදිහට confirm කියන එක දීලා මෙන්න මෙතනදී මේ confirm කියන icon එක උඩ click කරනවා. ඉතින් මේක උඩ click කරලා ඕන ආයිත් අපිට select කරන්න තියෙනවා. මම දැන් මෙතනදී මේ විදිහට select කරනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඕන බෝම්බයක් select උනේ. ඉතින් මගේ ඩොලර් 5ක ප්‍රමාණයක් මෙතනදී wash වුණා. හරිද? දැන් මම මෙතනදී ඩොලර් 10ක ප්‍රමාණයක් මේ විදිහට දාගෙන මෙන්න මෙතන මේ confirm කියන icon එක තියලා මෙන්න මෙතන මේ confirm කියන එක දෙනවා. හරිද? ඉතින් මෙතනදී වඩා ඩොලර් 10ක් මම දැන් දාලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් මෙතනදී මේ විදිහට select කරන්න. ඉතින් ඔයාලා බලන්න ඩොලර් 12යි 18ක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන තව එකක් ඕන select කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට කැමති එකක් select කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලා බලන්න පුළුවන් මම ඩොලර් 10යි දැන් මට ඩොලර් 1959ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ විදිහට කොට 3යි select කරේ. මම දැන් මෙතනදී මේ settle now කියන එක click කරනවා. ඉතින් මේ click කරලා ඔයාලා බලන්න පුළුවන් මම ඩොලර් 10ක් ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඉතින් 1.79 ගානේ 10x වලින් ඇවිල්ලා තියෙනවා ඩොලර් 1959ක් මට profit වෙලා තියෙනවා. ඉතින් මම මේක confirm කියන එක click කරනවා. ඒ click කරලා ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට win කියලා ඇවිල්ලා මගේ wallet balance එක ඩොලර් 297ක් දක්වා up වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් මෙතනදී මේකේ රෙකෝඩ් වලට යන මෙන්න මේ ඉරිකල් තුන ක්ලික් කරලා මෙන්න මෙතන ඔයාලා බලන්න පුළුවන් ගේම් රෙකෝඩ් කියලා තියෙනවා. මෙන්න මේ ගේම් රෙකෝඩ් කියන එකට යන්න. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ගේම් රෙකෝඩ් කියන එකට ගියොත් මෙන්න මේ විදිහට මම පළවෙනි එකෙන් ඩොලර් 475ක ප්‍රමාණයක් වින් කරලා තියෙනවා. ඒකම දෙවෙනි එකෙන් ඩොලර් 5ක් ලොස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ ඩොලර් 5ක් කවර් කරගෙන මෙන්න මේ විදිහට ඩොලර් 950ක ප්‍රමාණයක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලා මේ ගේම් එකෙන් බැක් වෙලා තව ගේම් එකක් ප්ලේ කරන විදිහ පෙන්නන්නම්. ඉතින් මෙතනදී ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට රෙඩ් ග්‍රීන් කියලා 30 සෙකන්ඩ් තියෙනවා. මම මෙන්න මේක ක්ලික් කරගන්නවා. ඉතින් දැන් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මෙයාලගේ රෙඩ් පර්පල් ග්‍රීන් කියලා තියෙනවා. වගේම ඉලක්කම් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරන මෙතනදී ඔයාලා ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම නම් රෙඩ් ග්‍රීන් තමයි ගොඩක්ම ශ්‍රී ලංකාවේ ඉතින් බලමු මෙතන සිග්නල් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න ග්‍රීන් තමයි අවිලා තියෙන්නේ. මම ඊළඟ එකට ග්‍රීන් එකක් එයි කියලා හිතලා මෙන්න මේ විදිහට ග්‍රීන් කියලා දීලා මෙතනදී ඩොලර් 2ක් වගේ දීලා ඉවරලා මෙන්න මෙතනදී confirm කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී අපිට confirm කරනවා මේකත් confirm කරනවා. හරි. ඉතින් ඔන්න bet එක successful කියලා වැටුණා. අපි බලමු මේක අපි profit කරයිද එහෙම නැත්නම් loss වෙයිද කියලා. හරිද ඔයාලා බලන්න මොන එක මම loss වෙලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් මම දැන් මෙතනදී මේක ඩොලර් 5ක් කියලා දාලා මෙන්න මෙතනදී green කියන එක select කරලා මෙන්න මෙතනදී confirm කියන එක දීලා මෙතන confirm දෙනවා. මොකද මම දැන් මෙතන game record වලට ගියොත් එහෙනම් ඔයාලා බලා ගන්න පුළුවන් මේකෙදී ඔන්න ඩොලර් 2ක ප්‍රමාණයක් loss වෙලා තියෙනවා. ඉතින් මගේ loss එක cover කරගන්න ඕනේ ඉතින් මම ඩොලර් 5න් තමයි මේ වෙලාවේ දැන් මේ green එකකට. ඉතින් බලමු මේකත් අපි win කරයිද එහෙම නැත්නම් loss වෙයිද කියලා. ඉතින් ඔයාලා බලන්න red එකක් තමයි ආවේ. ඉතින් දැන් මම මෙතනදී මේ විදිහට chart එක බලනවා. ඉතින් ඔයාලා chart එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපි මේ වෙලාවේ red එකට ගිහිල්ලා මෙතනදී අපි ඩොලර් 10ක ප්‍රමාණයක් enter කරමු. enter කරලා confirm කරලා මෙතනදී confirm කරමු. හරි ඔයාලා මේ අවස්ථාවේදී ඔන්න බලා ගන්න පුළුවන් මම රෙඩ් එකක් තමයි එන්ට උනේ. ඉතින් ඔන්න මේ පාර රෙඩ් එකක් මාව මට ඩොලර් 299ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී මම යනවා මේ විදිහට ගේම් රෙකෝඩ් කියන එකට. ඉතින් ඔයාලා බලන්න ඩොලර් 2යි ඩොලර් 5යි ඩොලර් 7ක් ලොස් වෙලා තියෙනවා. ඉතින් ඩොලර් 950ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී තව එකක් අපිට එන්න පුළුවන්. මෙතන රෙඩ් නම් රෙඩ්. ඉතින් මම මේ විදිහට ඩොලර් 1යි කියලා දාලා මෙතෙන්දී කන්ෆර්ම් දැන් දෙන්න බෑ. ඉතින් මම ඔයාලට මේ ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඔන්න ඔයාලට බලන්න පුළුවන් දැන් ආයේ පර්පල් එකයි ග්‍රීන් එකයි. ඉතින් මම මෙතෙන්දී bet එකකට එන්න වෙනවා. මෙතෙන්දී මම ග්‍රීන් එකක් එනවා කියලා. මෙතෙන්දී ඩොලර් 1කින් එන්ටර් වෙනවා. කන්ෆර්ම් කරලා මෙතෙන්දී කන්ෆර්ම් කරනවා. හරි ඔන්න මෙතෙන්දී ඔයාලට බලන්න පුළුවන් ඔන්න එක රෙඩ් එකක් කියලා තියෙනවා. මම දැන් රෙඩ් එකක් කියලා හිතලා මෙතන දෙනවා ඩොලර් 3කින්. ඩොලර් 3යි කියලා දීලා මෙතන කන්ෆර්ම් කරලා මෙතෙන්දී කන්ෆර්ම් කරනවා. හරි ඔන්න මෙතෙන්දී ආයෙ ඔන්න ග්‍රීන් එකක්. ඉතින් මම දැන් මෙතෙන්දී ආයෙ පාරක් මේ ග්‍රීන් එකට දීලා මෙතෙන්දී මම දෙනවා ඩොලර් මේ දීලා 5යි කියලා. දීලා මෙතෙන් කන්ෆර්ම් කරලා මෙතෙන්දී කන්ෆර්ම් කරනවා. ඉතින් ඔයාලට මම බලා ගන්න පුළුවන් මම ග්‍රීන් එකට තමයි දැන් දැම්මේ. ඉතින් බලමු මේක වින් කරයිද ලොස් වෙයිද කියලා. මම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යනවා. ඉතින් බලමු මේක ග්‍රීන් එකද රෙඩ් එකද දෙන්නේ කියලා. ඉතින් ඔන්න ඒක රෙඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් මෙතෙන්දී ආයි පාරක් එන්න වෙනවා. රෙඩ් එකට ගිහලා මෙන්න මෙතන ඩොලර් 10 කියලා එන්ටර් කරලා මෙතෙන්දී කන්ෆර්ම් කරලා. හරි අපි බලමු දැන් අපි දාපු බිට් එක loss වෙයිද profit කරයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඒක profit කරලා තියෙනවා. මම රෙඩ් එකකට තමයි දැම්මේ. දැන් මෙතන ඔන්න balance එක refresh කරන්නම් මම. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 300ක් කියලා තියෙනවා මගේ balance එක. ඉතින් මෙතන game record වල අපි යමු. මේ විදිහට game record වලට ගියොත් ඔයාලට බලන්න පුළුවන් මම මුලින් ඩොලර් 2ක් loss වෙලා තියෙනවා. ඊට පස්සේ ඩොලර් 5ක් loss වෙලා. ඉතින් මේ දෙකේ ඩොලර් 7යි loss එකයි. ඊට පස්සේ මම ඩොලර් 950ක profit එකක් කරන් තියෙනවා. ඊට පස්සේ ඩොලර් 1ක් loss වෙලා තියෙනවා. ඊට පස්සේ ඩොලර් 3ක් loss වෙලා තියෙනවා. එතන ඩොලර් 4යි. ඊට පස්සේ ඩොලර් 5ක් loss වෙලා තියෙනවා. එතකොට ඩොලර් 5යි 4යි ඩොලර් 9ක් loss වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 950ක ප්‍රමාණයක් මම profit කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ game එක play කරන්න තියෙනවා. මම තව එකපාරක් මේ විදිහට green එකක් එනවා කියලා හිතලා මෙතන ඩොලර් 2යි කියලා දීලා මෙතෙන්දි confirm කරලා මෙතෙන්දි confirm කරන්න. හරි අපි බලමු දැන් මෙතෙන්දි green එකක් එයිද නැත්නම් red එකක් එයිද කියලා. ඉතින් මම ඩොලර් 2ක ප්‍රමාණයක් දැම්මේ ඔන්න ඔයාලට බලන්න පුළුවන්. එතනදි green එකක් ආයි ඔන්න මගේ wallet balance එක 302ක් වෙලා තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දි game record වලට අපි ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 1.9ක ප්‍රමාණයක් ඔන්න මම ඒකතනදි profit කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ platform එකේ game ගහලා දල්වන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔයාලට මෙයාලගේ signal channel තියෙනවා. signal channel වලින් උත් ඔයාලට signal ගන්න පුළුවන්. මේ game එක play කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් limbo කියලා එකක් තියෙනවා. ඒ වගේම මේකේ crash game එක තියෙනවා. ඔයාලට මේ all game කියන එක ගියොත් බලන්න පුළුවන්. මෙතෙන්දි crash game එක තියෙනවා. ඉතින් මේ crash game එක play කරන්න පුළුවන්.
ඉතින් ඔයාලා මෙතෙන්දී බලන්න පුළුවන් ක්‍රැෂ් ගේම් එක ප්ලේ කරන ප්ලේයර්ස්ලා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම දැන් මේක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලට හිතා ගන්න පුළුවන් මේක කොහොමද ප්ලේ කරන්න කියලා. ඔන්න මම දැන් මෙතෙන්දී ඩොලර් දෙකක් වදින්නම් මෙතන කෑෂ් අවුට් එක මේ විදිහට මම දෙකෙන් දෙන්නම්. හරිද? ඉතින් දැන් අපි බලමු මෙතෙන් මම ඩොලර් දෙකක් දීලා තියෙන්නේ. ඉතින් බලමු දැන් මෙතෙන් මම කන්ෆර්ම් කරනවා මේක. කන්ෆර්ම් කරලා bet successful කියලා වටනවා. ඉතින් අපි දැන් බලමු දෙකෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන 2x වලින් තමයි cash out. ඉතින් අපිට ඕන නම් මෙතෙන්දී cash out කරගන්න පුළුවන්. ඉතින් ඔන්න එක cash වුණා. ඉතින් දැන් මෙතෙන්දී අපි balance එක වැඩි කරන්න ඕනේ. මොකද අපි දෙකෙන් දුන්නේ. දැන් අපි මෙතන 4ෙන් දීලා අපේ balance එක වැඩි කරනවා. ඒ කියන්නේ අපි එකෙන් නම් දෙන්නේ ඩොලර් ඊට පස්සේ අපි close වුණොත් ඩොලර් 3ෙන් දෙනවා. ඒ විදිහට තමයි මෙතෙන්දී cash එකට enter වෙන්නේ. මම දැන් මේක මෙතෙන්දී cash out කරගන්න auto cash out වුණා. හරි. මෙතන cash out කියලා වලට වටන බලා ගන්න පුළුවන්. ඒත් අපි බලමු ඩොලර් 4ක් දැන් මේකට 2x වලින් ආවා කියන්නේ අපිට ඩොලර් 4ක් අනිවාර්යෙන් profit වෙන්න ඕනේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒක 5x වලින් තමයි crash වුනේ. ඉතින් දැන් ඔයාලට බලුත් මෙතන මගේ balance එක 303ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ game එකත් play කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ කියලා ඕනම මෙතන game record වල ගිහිල්ලා පෙන්නන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 3ක් loss වෙලා තියෙනවා. ඊට පස්සේ ඩොලර් 3.7 8ක් profit කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ platform එකේ අපිට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේ platform එකෙන් අපි කොහොමද හරියටම withdrawal එකක් ගන්න කියලා. ඉතින් මේ මීගෙන් තැනට එන්න නැත්නම් ඔයාලට මෙතන home කියන interface එකට ඇවිල්ලා මෙන්න මෙතන withdraw කියන එක click කරගන්න පුළුවන්. හරි. ඊට කලින් ඔයාලට මම පෙන්නන්න අපිට පුළුවන් මෙන්න මේ activity කියලා එකක් තියෙනවානේ මෙන්න මේ activity කියන එකට යන්න. ඉතින් මේ activity කියන එකට ගියාට පස්සේ daily check in එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඉතින් මෙන්න මේ daily check in එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට daily deposit $10 ඊට පස්සේ total bet $30යි ඊට පස්සේ bonus එක $2 bonus එකක් හම්බ වෙනවා මේ විදිහට. හරිද? ඊට පස්සේ මෙතන VIP update bonus වලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේලගේ VIP update bonus එක. ඉතින් ඔයා VIP 2 එකට update වෙනකොට ඔයා deposit $2ක් නවට bonus එක $1ක් හම්බ වෙනවා. ඉතින් ඔයා VIP 3 කෙනෙක් නම් deposit එක $100 හිනා ඔයාලා bonus එක $5 ප්‍රමාණයක් හම්බ. ඉතින් මේ විදිහට මේලගේ bonus ටික බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේ විදිහට යටදී first deposit bonus claim right away කියලා තියෙනවා. මේකෙන්දී වඩා first deposit එකට හම්බ වෙන bonus එක බලන්න ඔයාලා $5ක් deposit කරනවා නම් ඔයාලා $1යි. ඔයාලා 20ක් deposit කරනවා නම් ඔයාලා $3යි. මේ විදිහට වඩා deposit bonus එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ minimum deposit amount එක $10යි. ඔයාලා මේක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම $10 වගේ ප්‍රමාණයක් මේකට deposit කරගන්න. ඉතින් risk එකක් ගන්න පුළුවන් කට්ටිය කරන්න. මොකද මම කියන්නේ ඔයාලා මේකේ loss වුණොත් ඔයාලා නොදැන මේක කරන්න ගිහිල්ලා ඒක ඔයාලගේ අවසනාව. ඉතින් මම දැන් ඔයාලට play කරලා පෙන්නන්නේ කිසිම කෙනෙක්ගේ signal එකක් නැතුව මම මට හිතිච්ච signal වලට bet කළා. ඉතින් මම ඔයාලට එක trick එකක් කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ game කියන එකට ගියාට පස්සේ මම දැන් ඔයාලට මෙතන red green කියන pattern එක play කරානේ. මෙන්න මේක play කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අවසානයේ තියෙන කලර එක. මෙතන මම කලර වල ගියත් ඔයාලට බලන්න පුළුවන් දැන් මෙතන red ම ඇවිල්ලානේ තියෙන්නේ. දැන් අපි හිතමු දැන් ඊළඟට අපි දැන් මෙතන ඇවිල්ලා තියෙන red එකක් අපි ඊළඟට red එක කරලා දානවා. ඊළඟට red එකක් කියලා මෙන්න මෙතන red දීලා මෙතනදී amount එක සඳහන් කරලා මෙතන confirm කරලා අපි bet එකට enter වෙනවා. එතකොට ඔන්න ඒක green එකක් ගියේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා red එකෙන් මේ දාන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන green එකක් නම් ආවේ. ඔයාලා ගන්න තියෙන්නේ ඔයා green එකට දානවා කියලා. මෙතනින් ඔයාලගේ amount එක සඳහන් කරන්නේ මෙතනින් confirm කරලා green එකට දාන්න. ඒක තමයි trick එක. හරිද? මෙතනින් එන කලර එක ඔයා ඊළඟට එනවා කියලා guess කරන එක තමයි මෙතන තියෙන trick එක. ඉතින් ඔයාලා බලන්න ඕන red එක අපි red එකට bet එක දැම්මම ඔන්න ඉතින් අපි win කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ පොඩි trick තියෙනවා. ඕක තමයි trick. මම නම් ගොඩක් වෙලාවට මෙතන මෙන්න කලර එකට තමයි ඊළඟට bet එකක් දාන්නේ. මෙතන red මනේ යන්නේ. ඉතින් මම දානවා නම් ඊළඟට දාන්නේ red එකට. ඉතින් ඒක loss වුණොත් ඊට පස්සේ green යනවා. ඊට පස්සේ එන කලර එකට තමයි මම දාන්නේ. හරි? ඉතින් මෙතනදී එන කලර එකම තමයි ඊට පස්සේ එන්නේ කියලා මම bet එක දාන්නේ. මම දැන් green එකක් අපි දැන් අපිට select කරන්න පුළුවන්. ඊළඟට අපි guess කරනවා ඔන්න green යම එනවා කියලා. අපි මෙතනින් green කෙනෙක් select කරනවා. මේ red කෙනෙක් අයින් කරලා amount එක සඳහන් කරගෙන confirm කරගෙන අපි bet එකට enter වෙනවා. ඉතින් එතනදී green එකක් out වුණා. එතනදී profit එකක් කමෙන්. ඉතින් මේ විදිහට තමයි මේකේ trick එක තියෙන්නේ. හරි. ඉතින් මම නම් play කරන්නේ මේ විදිහට. අනිත් play කරන කට්ටිය කොහොමද play කරනවද කියන්නේ දන්නේ නැහැ. ඉතින් මම play කරන trick එකක් තමයි ඔයාලට කියලා දුන්නේ. හරි මම මේක හිතන්නේ coin vid එකට play කරනවා. ඉතින් මේ play කරන විදිහ තමයි ඔයාලට trick එකක් විදිහට කියලා දුන්නේ. ඉතින් අපි දැන් මේ විදිහට මෙන්න මේ මී කියන එකට යමු බලන්න. මෙන්න මේ මී කියන එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා victory කියලා. මෙන්න මේක click කරගන්න. ඉතින් මේක click කරලා ඔයාලා බලා ගන්න පුළුවන් game betting වලට මම මේ විදිහට $64ක් දාලා තියෙනවා. වගේම game winning $79.9ක්. එතකොට game profit එක මට අද දවසේ $15.950ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට මට profit එක $15.950ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක withdraw කරන්නේ කියලා. ඉතින් දැන් මම මගේ main account එක lock කරලා ඉන්නවා. ඉතින් main account එකේ මම දැන් මෙතනදී මෙන්න මේ withdraw කියන icon එක click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන එනවා to ensure the safety you fund please the set up fund password first කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ confirm කියන icon එක click කරගන්න. මෙන්න මේ confirm කියන icon එක click කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ fund password එක දැන් ඒ කියන්නේ transaction කරද්දී ඕන වෙන password එක. හරි ඔයාලට බලන්න පුළුවන් මම මේ විදිහට password එක දීලා තියෙනවා. මම මෙන්න මේක මේ save කියන එක click කරලා මේ විදිහට save කරනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔන්න එක save වෙලා තියෙනවා. ඉතින් දැන් මම මෙතනදී මෙන්න මේ withdraw කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී මෙයාලා please select your currency කියලා තියෙනවා. ඉතින් මෙතනදී USDT තියෙනවා. ඊට පස්සේ මේ විදිහට NGN තියෙනවා, USD තියෙනවා. ඊට පස්සේ මෙතන XF තියෙනවා. ඊට පස්සේ පාකිස්තාන් රුපීස් තියෙනවා. ඊට BDT තියෙනවා. ඊට පස්සේ VND මේ විදිහට INR BRL මේ විදිහට ගොඩක් currency තියෙනවා. euro currency ඊට පස්සේ ඉතින් මෙතනදී ගොඩක් currency තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම select කරනවා USDT කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් confirm කියන එක click කරනවා. මේ confirm කියන එක click කරලා set up successful කියලා යනවා. මම දැන් මෙතනදී withdraw කියන එකට යනවා. ඉතින් withdraw කියන එකට ගියාම මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මෙතන USDT TRC20 කියන එක ඔයාලා මේ විදිහට click කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී වගේ available balance එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී withdraw free එකට $7.50ක ප්‍රමාණයක් කැපෙනවා කියලා තියෙනවා. ඉතින් මෙතනදී withdraw address එක TRC20 දාන්න තියෙනවා. ඉතින් මම දැන් මගේ wallet address එක copy කරගෙන එනවා. හරි ඒක ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට මම මගේ wallet එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන් දැන් ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට USDT කියන currency එක select කරලා තියෙනවා. මෙන්න මේ deposit කියන එකට click කරනවා. ඉතින් මේ deposit කියන එකට click කරලා ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා choose network කියලා. මෙතෙන්දී මෙන්න මේ Tron TRC20 කියන network එක select කරගෙන ඔයාගේ wallet address එක මෙතෙන් copy කරගන්න ඕනේ.
හරි ඉතින් ඔයාගේ wallet address එක copy කරගෙන ආවනම් මෙන්න මෙතන මේ wallet withdraw address කියන තැන මෙන්න මේ ඊතාලේ උඩ click කරන්න. click කළා මෙන්න මෙතන add ලකුණු click කරන්න. click කළා මෙන්න මෙතනදී ඔයාගේ උඩින්ම ඔයාගේ wallet address එක දෙන්න තියෙනවා. ඔයාගේ wallet address එක මේ විදිහට paste කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට remark කියලා තියෙනවා. ඔයාලට කැමති එකක් මෙතනින් enter කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන fund password දෙන්න තියෙනවා. ඒ කියන්නේ withdraw password එක. හරි ඉතින් මම මේ විදිහට wallet address එක දීලා තියෙනවා. වගේම remark එකක් දීලා නැහැ. මගේ fund password දීලා තියෙනවා. මෙන්න මෙතනින් confirm කියන එක click කරනවා. හරිද? ඉතින් දැන් මෙතනදී ඔන්න withdraw address එක මගේ add වෙලා තියෙනවා. මෙන්න මේ address එක උඩ එකපාරක් click කරනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ address එක මෙතෙන්ට add වෙලා තියෙනවා. ඊට පස්සේ withdraw amount එක තියෙනවා. මෙතනින් all කියන එක දාන්න. හරි. ඉතින් all කියන එක දැම්මම ඊට පස්සේ මේ විදිහට $15.5ක ප්‍රමාණයක් withdraw කරනවා. ඉතින් මෙතනදී fund password එක ගහන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ fund password එක සඳහන් කරගන්න. හරි ඔයාලට දැන් බලන්න පුළුවන් මේ විදිහට මම මගේ fund password එක දීලා තියෙනවා. withdraw amount එක දීලා තියෙනවා. මගේ wallet address එක දීලා තියෙනවා. ඉතින් free එක $750ක ප්‍රමාණයක් කැපෙනවා කියලා තියෙනවා. ඒ වගේම amount receive වෙනවා කියලා තියෙනවා. $15ක ප්‍රමාණයක්. ඉතින් අපි පුළුවන් මෙන්න මේ withdraw කියන එක click කරලා withdrawal එක confirm කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න බලන්න පුළුවන් success කියලා වැටුණා. ඉතින් මෙන්න මෙතන මේක click කරලා ඔයාලට මෙතනින් tips බලා ගන්න පුළුවන්. මෙතනදී මේක මම විදිහට confirm කරනවා. ඉතින් මම දැන් මෙතනදී back වෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට back වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන record තියෙනවා withdraw record. ඉතින් මේ withdraw record වල ගියාට පස්සේ මෙතන digital currency වල ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන under review යටතේ $15.50ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් $15.50ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක under review තමයි තියෙන්නේ. ඉතින් බලමු withdrawal එක ආවට පස්සේ මේ withdrawal ගැන ඉතුරු interface ගැන කතා කරමු අපි. ඉතින් ඉතුරු interface ගැන මේ විදිහට ඔයාලට back වෙන්න පුළුවන්. back වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන invite කියලා තියෙනවා. invitation කියලා තියෙනවා. මෙන්න මේකට යන්න පුළුවන්. ඉතින් මෙතන ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලට invitation link එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ link එක ඔයාලට පුළුවන් copy කරලා ඔයාලට මේ වීඩියෝ එක download කරගෙන social media එකේ share කරන්න additional referral income එකක් ගන්න පුළුවන් මේ platform එක රහත්. ඉතින් ඔයාලට මේ විදිහට තමයි මේ platform එකේ games එක continue වගේ ඔයාගේ යාළුවන්ට invite කරලා ඔයාලට level up කරගන්න පුළුවන්. ඒ වගේ මුදල් chance දිනා ගන්න පුළුවන් මෙතනදී. ඉතින් මෙතන තමයි මේ platform එක ගැන කියන්න තියෙන්නේ. මේ platform එකේ සෙල්ලම් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාලා risk එකක් කරන් deposit එකක් කරලා ඔයා බලන්න මේ platform එකේ සෙල්ලම් කළා ඔයාලට අද කියපු trick එකත් ඔයා පාවිච්චියට අරගෙන. ඉතින් මම නම් මේ trick එක තමයි ගොඩක් දුරට use කරන්නේ මේ game එකේ red green කියන game එක ඇතුලේ. ඉතින් බලමු withdrawal ගැන කොච්චර වෙලාවක් යනවද කියලා. හරි ඔන්න ඔයාලට බලන්න පුළුවන් විනාඩියක් වගේ කාලයක් ඇතුළත විනාඩියක් වගේ කාලයක් ඇතුළත මේ විදිහට withdraw එක success වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් එහම ඔයාලට බලන්න පුළුවන් withdraw එක $15.5ක ප්‍රමාණයක් දැන් මේ network එක 7.5ක අපිට $15ක් මට මේ විදිහට receive වෙලා තියෙනවා කියලා මෙතෙන්දී වැටලා තියෙනවා. ඉතින් අපි බලමු මේ Binance wallet එකට ගිහිල්ලා. හරි ඔන්න මම මගේ Binance wallet එකට ගිහිල්ලා තියෙනවා. මම දැන් මෙතෙන්දී මෙන්න මේ USDT එක currency එක එකපාරක් select කරගන්න. දැන් ඔයාලා මෙතෙන්දී බලන්න පුළුවන් මෙන්න මේ deposit කියලා කරලා තියෙනවා. 25000 වෙනිදා. ඉතින් මේ විදිහට ඔයාලට time එකක් බලන්න පුළුවන්. මෙන්න මේක එකපාරක් click කරනවා. click කරලා sorry මෙන්න මේ විදිහට බලන්න පුළුවන් $15ක ප්‍රමාණයක් මගේ network fee එක 7.5 විතරක් කැපිලා $15ක ප්‍රමාණයක් මගේ Binance wallet එකට receive වෙලා තියෙනවා කියලා. එහෙනම් ඉතින් platform එකේ වැඩ ගන්න කැමති කට්ටිය අනිවාර්යෙන් platform එකේ වැඩ කරගෙන යන්න දිගටම මොකක් හරි දෙයක් අහන්න තියෙනවා නම් ඔයාලා comment section එකේ අහන්න. ඔයාලට ඒකත් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් අද ගිහින් නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.